කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයයි කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයයි මං ගියේ පාසල් දෙකක්. ඉතින් වැඩිම කාලයක් 2 වසරේ ඉඳලා 10 වෙනිකන් වැදුනේ කෝට්ටේ ආනන්ද බාලිකාව. එතකොට 10න් ඉහළට ගියේ කොළඹ ආනන්ද බාලිකාවට. ඉතින් ඇත්තටම කිව්වොත් ඉතින් වැඩිම පාසල් කාලය ගත කරේ කෝට්ටේ ආනන්ද බාලිකාව. ඉතින් අපේ ඉස්කෝලේ අද ආදි ශිෂ්‍යාවන්ගේ රැස්වීමක් පැවැත්වුණා. ඉතින් මේ ඉස්කෝලේ ගොඩනගන්නට කැමති යාළුවෝ එකතු වෙන්න අපි පාසලට ඒ අයව යොමු කරන්න. ඉතින් හරිම සතුටුයි අපිට මේ කාර්යයට උදව් කරන්නට ලැබීම පිළිබඳව. විශේෂයෙන් කියන්න ඕන දේ තමයි අපි අද අපි වගේ මේ විදිහට කොන්ෆිඩන්ස් පිට එතකොට අපිට මේ ඕපන් මයින්ඩ් එකේ එතකොට අපි මේ දක්ෂතා ගොඩක් එක්ක ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ ඇත්තටම අපේ පාසල් නිසා. ඒකේ ප්‍රධාන කාර්යයක් කරුණේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ ගුරු භවතුන්, පරිසරය, ඒ ක්‍රියාකාරීත්වය, ඒ සියලුම දේවල් නිසා කියලා නොබියව කියන්නට කැමතියි. ඉතින් ඇත්තටම පාසල් මාතාව තව තවත් දියුණු වෙන්නට ඕනේ. ඒ සම්බන්ධව එකතු වෙන්න කැමති අය එකතු වෙන්න. ඒ වගේම තමයි ඔබේ දරුවෝ මුණුබුරන්ව පාසලට යොමු කරනවා නම් මෙතන කමෙන්ට් එකක් දාන්න. ඒ සඳහා අපිට විදුහල්පතිතුමිය උදව් කරනවා කිව්වා. ඔබ සැමට ජය වේවා. වගේම අපි වගේම තව දරු කැලක් හදන්නට කෝට්ටේ ආනන්ද බාලිකා මෑණියන්ට හැකි වේවායි අපි සෑම දෙනාම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. ජාති භේද, දේශපාලන මත භේද සියල්ල දුරලයි. අපිට කිසිම දෙයක් වැඩක් නෑ. මොකද අපි අචීව් කරපු අය. මේ වෙනකොට අපිට කළ යුතු හැම දෙයක්ම වගේ කරලා තියෙන අය සමාජයට. ඉතින් අපි ආසයි අපි ඉගෙන ගත්ත අපේ ඉස්කෝලේ දිදුලනවට. ඒ සඳහා නොබියව ක්‍රියාත්මක වන්නට අපි හැමෝම එක හිතින් හිතාගෙන ඉන්නේ. ඉතින් ඔබත් ඒ සඳහා එකතු වෙන්න ඒක මහ පිනක්. ස්තුතියි.